අපි කතා කරන්නේ වොච් ලිස්ට් එකේ ඩිසයින් එක ගැන. ඉතින් වොච් ලිස්ට් එකේ ඩිසයින් එක ගත්තොත් එහෙම අපිට මුලින්ම සර්ච් ප්‍රොඩක්ට් PHP එකේ ගත්තොත් අපිට මේ විදිහට ප්‍රොඩක්ට්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන අපිට මේ ප්‍රොඩක්ට් එක අපිට ඇඩ් කරගන්න ඕන අපේ වොච් ලිස්ට් එකට. මෙන්න හાર્ට් බටන් එක ක්ලික් කරාම ඒක අපිට ඩිස්ප්ලේ වෙනවා වොච් ලිස්ට් එකට ඇඩ් වෙලා කියලා. අපේ උඩ හෙඩර් සෙක්ෂන් එකේ තියෙනවා වොච් ලිස්ට් එක. අපි ඒක සිලෙක්ට් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට්ස් ටික මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම වොච් ලිස්ට් එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට save skills my watch list කියලා. ඒ වගේම browse more කියන එකෙන් search products වලට යන විදිහට. ඒ වගේම මෙතනින් අපිට select කරගත්තට පස්සේ product view එකට navigate වෙන විදිහටත් අපි හදලා තියෙනවා. මේ විදිහට අපේ watch list එක empty නම් අපිට මැද්දෙන් මෙහෙම අපිට මැද්දෙන් box එකක් දීලා අපිට your watch list is empty browse skills කියන එක ක්ලික් කරාට පස්සේ search product.php එකට navigate වෙනවා. එතනදී අපිට watch list එකට add කරගන්න පුළුවන් heart icon එක click. ඉතින් අපි page content එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් mainly background layer එකක් අපි දීලා තිනවා. මේකෙදි අපි design එකට දීලා තියෙන min h එකක්. එතකොට මේකෙදි page එක cover වෙන full screen height එක හැදෙනවා. ඊට පස්සේ මේක relative කරලා තියෙනවා. ඊට පස්සේ overflow hidden එකක් තියෙනවා. එතකොට මේක මේ elements overflow එළියට overflow වෙන එක වළක්වනවා. section එකට අපි ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතනදී මේකෙදි watch list එකේ හැම content එකක්ම අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි limit page width එකක් අපි හදාගෙන තියෙනවා. center width එක, ඊට පස්සේ side padding එක, ඊපස්සේ top to bottom spacing වගේ අපේ CSS part අපි මේකට add කරගෙන තියෙනවා. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් top header section එකේ මෙතනදී left section එකේදී අපිට බලා ගන්නවා save skill badge, ඊට පස්සේ page title, save item count, ඊට පස්සේ right side එකේදී browse more අපිට බලා ගන්න පුළුවන්. මේකට අදාළ තෙල්වෙන් CSS උත් අපි ඇඩ් කරගෙන තියෙන්නේ. save skill badge එකට ගත්තොත් එහෙනම් මෙතනදී small rounded badge එකක් අපි දීලා තියෙනවා. මෙතනදී watch list category එක display කරගන්න තමයි බලාගන්න. ඒ කියන්නේ අපිට මෙතනදී save skill user friendly විදියට බලා ගන්න. ඊට පස්සේ මේකෙදී අපි use කරලා තියෙනවා light red background එකක්, dark red text එකක් අපි use කරගෙන තියෙනවා මේකට. ඊට පස්සේ page title එකට අපි ගියොත් එහෙම මෙතනදී page title එකේ my boss list කියන එකේ last bold title එකක් විදිහට අපි දීලා තියෙන්නේ. ඊට මේකට features විදිහට last font එක, ඊට පස්සේ bold weight එක, dark text එක අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ save item count එක ගත්තොත් එහෙම මෙතනදී කොච්චර products මෙතනදී save වෙනවද කියන එක බලා ගන්නවා. මෙතනදී browse more button එක ගත්තොත් එහෙම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් button එක place කරලා තියෙනවා right side එකේ header එකේ. මෙතනදී අපිට පුළුවන් navigate වෙන්න search product කියන ෆයිල් එකට. එතනින් තමයි අපිට products watch list එකට add කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ browse more කියන එකට අපි add කරගෙන තියෙනවා television CSS clean look එකක් දෙන්න border button එකක් එක්ක border button එකක් එක්ක. ඊට පස්සේ hover effects add කරගෙන icon එකක් add කරලා මේක user friendly විදියට අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ watch list product grid එක ගත්තොත් එහෙනම් මේකෙදී අපිට mobile screen එකකදී නම් one column විදියට display වෙන්න, ඊට පස්සේ tablet එකක නම් two columns විදියට display වෙන්න, desktop එකක නම් three columns විදියට display වෙන්න තමයි අපි මේක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ watch list product card එක අපි ගත්තොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී card එකට අපි rounded corners අපි add කරගෙන තියෙනවා. ඊට පස්සේ card shadow එකක් දීලා තියෙනවා. ඊට පස්සේ hover effects දීලා තියෙනවා animation එකක් එක්ක. ඊට පස්සේ border අපි දීලා තියෙනවා light border එකක් තමයි මෙතනට add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ product image section එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ skill level badge එකේදී මෙතනදී අපි small label එකක් අපි display කරලා තියෙන image එකේදී. එතකොට example විදියට beginner, intermediate, advanced කියන දේවල් ඒ තුන එකක් අපිට display කරන්න පුළුවන්. එතකොට product එකේ left corner එකේ තමයි අපිට මේක display වෙන්නේ. right corner එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ heart icon එක තියෙනවා. product watch list එකෙන් product එක hack කරන්න ඕන. ඊට පස්සේ instructor name එක course title එක rating price අපි දීලා තියෙනවා product information area එකට. rating display එකකුත් අපි මෙතනට add කරගෙන තියෙනවා product එකට. ඊට පස්සේ price display එකක්. ඊට පස්සේ watch list design එකේ නම් ඒ කියන්නේ watch list එකේ products add කරගෙන නැත්නම් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී title එකක් දීලා තියෙනවා your watch list is empty. ඊට පොඩි description එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනට අපි large heart icon එකක් use කරගෙන තියෙනවා. center layout කරගෙන තියෙනවා. button එක gradient කරගෙන තියෙනවා. photo එක අපි අන්තිමට add කරගෙන තියෙනවා.